සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ second level subject එකක් වෙන handheld programming 1 කියන subject එකේ යටතේ අපිට ඉගෙන ගන්න තියෙන React Native වලින් අපි develop කරපු chat application එකේ tutorial video එකක් තමයි අද අපි මේ බලන්න යන්නේ. හරි එහෙනම් අපි මුලින්ම මම develop කරපු chat application එක මොකක්ද කියලා බලමු. හරි එහෙනම් අපි බලමු මම develop කරලා තියෙන chat application එකේ පොඩි summary එකක්. හරි මේ තියෙන්නේ මම develop කරපු chat application එකට මම දාපු නම. ඒකේ නම තමයි Let's Talk. ඔයාලට මේ බලා ගන්න වෙන්නේ ඒකේ logo එක. හරි හරි මගේ නම ඉෂාර සහන්. මම Java Institute එකේ මේ වෙනකොට second level එකේ අවසාන භාගයේ ඉගෙන ගන්න ස්ටුඩන්ට් කෙනෙක්. මම develop කරපු chat application එකේ මම මෙන්න මේ කියන features implement කරලා තියෙනවා. user registration and login, mobile verification, chat list and single chat, add new contact, daily status update and comment. ඒ වගේම මම මේක like කරන්න option එක දීලා තියෙනවා. user profile update, light and dark mode එක. ඊට පස්සේ ඒ වගේම මම image sharing කියන option එකක් දීලා තියෙනවා. හරි. අපි දැන් බලමු මම මේක develop කරන්න පාවිච්චි කරපු language මොනවාද කියලා. language technology. හරි. මම මෙතනදී ප්‍රධාන වශයෙන්ම අපේ application එක develop කරේ React Native වලින්. ඒ වගේම TypeScript, ඊට පස්සේ native වලින් Java මේ language එක තමයි මේ back end එක විදිහට පාවිච්චි කරේ. ඒක Java EE 8 කියන version එක. ඒ වගේම අපේ database අපේ MySQL database එක map කරගන්න මම ORM එකක් වෙන Hibernate කියන framework එක පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ng-rock කියන අපේ server එක, ඒ වගේම ප්‍රධාන server එක විදිහට මම Glassfish server එක පාවිච්චි කරලා තියෙනවා අපේ server side එක run කරගන්න. හරි එහෙනම් අපි දැන් බලමු අපේ chat application එකේ පොඩි tour video එකක්. හරි අපි දැන් බලමු මම develop කරපු chat application එකේ tour video එක. හරි මම මුලින්ම මගේ app එක open කරගන්න Xpogo app එක ඇතුළට යනවා. මම develop කරපු application එක Xpogo application එක හරහා තමයි deployment කරන්නේ. හරි මම මුලින්ම මෙතන recent open කියන එක අතක තියෙන Let's Talk කියන application එක click කරනවා. හරි මේ click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Xpogo application එක through මගේ application එක deployment කරන විදිහ. හරි මේක deployment වෙලා ඉවර වෙච්ච ගමන් මුලින්ම අපිට බලා ගන්න පුළුවන් මගේ application එකේ splash screen එක මෙන්න මේ විදිහට load වෙනවා. හරි මේක load වුණේ ගමන් මුලින්ම account එකක් නැති user කෙනෙක්ව මුලින්ම එකන් එන්නේ මෙන්න මේ page එකට. මේක තමයි මගේ application එකේ welcome page එක. welcome page එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් get start කියලා මේ විදිහට button එකක් තියෙනවා. ඊට පල්ලෙහාන් sign in කියලා button එකක් තියෙනවා. දැන්ටම user එක්ක account එකක් නැත්නම් එයාට පුළුවන් මෙතන get start කියන button එක click කරලා create account එකක් create කරන්න මේ වගේ create your account කියන මෙන්න මේ page එකට එන්න. ඊට පස්සේ දැන්ටම මට account එකක් තියෙනවා නම් මට පුළුවන් back to login ගිහිල්ලා මේ විදිහට නැවතත් welcome screen එකට ඇවිල්ලා මේ විදිහට sign in screen එකට එන්න. මෙතන මට පුළුවන් මගේ mobile number එක දීලා verification කරලා අපේ home page එකට log වෙන්න. හරි දැන් මම මුලින්ම පෙන්නන්න කොහොමද user කෙනෙක් register වෙන්නේ කියලා. හරි ඒකට මම මුලින්ම යනවා නැවත welcome screen එකට ඇවිල්ලා මම දැන් get start button එක දීලා අලුතෙන්ම account එකක් create කරන්න යන්නේ. හරි මෙතනදී මුලින්ම ඉල්ලලා තියෙන first name එක ඊට පස්සේ last name එක ඊට පස්සේ ඉල්ලලා තියෙනවා about me එකක් පොඩි description එකක් දෙන්න. හරි මම මෙතන මුලින්ම continue button එක click කරලා අපිට බලා ගන්න මේ විදිහට message එකක් එනවා warning එකක්. first name එක required කියලා. හරි මම මේ විදිහට first name එක දෙනවා. ඊට පස්සේ මම continue දෙද්දී අපිට බලා ගන්න අපේ last name එකත් මේ විදිහට required කියලා ඉල්ලනවා. ඊට පස්සේ last name එකක් දෙනවා. ඊළඟ මම මෙතනට මගේ code about us දාලා මෙතන continue button එක click කරනවා. හරි. එතන continue button එක click කරාට පස්සේ දැන් අපි අවිල්ල දෙන්නේ අපේ account එකට avatar එකක් ලබා දෙන්න. ඒ කියන්නේ profile picture එකක් upload කරන ස්ථානට. හරි. මෙතනදී අපිට ක්‍රම තුනකින් image upload කරන්න පුළුවන්. පළවෙනි එක තමයි අපේ gallery එකේ තියෙන image එකක් අපිට upload කරන්න පුළුවන්. ඒ වගේම අපිට camera එක open කරලා දැන් photo එකක් ගහලා එහෙම upload කරන්න පුළුවන්. ඒ වගේම මෙතන choose an avatar කියන අපි දීලා තියෙන කැමති avatar එකක් select කරලා ඒක මේ select කරලා එයාට මේ විදිහට එයාගේ account එකට දාගන්න පුළුවන්. හරි. ඒ වගේම තව එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපිට මෙතන මේ බලා ගන්න පුළුවන් random මේ random avatar කියන button එක click කරලා අපිට random avatar එකක් මේ විදිහට generate කරගන්න. හරි. මේ විදිහට අපිට ඒක generate කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන button එක click කරලා අපිට පුළුවන් අපිට කැමති විදිහට මේ විදිහට අපේ image එක upload කරගන්න. හරි. මම දැනට ඔකට පෙන්නන්න generate random avatar කියන button එක click කරලා මේ විදිහට random photo එකක් generate කරගෙන මම continue button එක click කරනවා. හරි. ඊට පස්සේ එන්නේ mobile verification එක. මෙතන තමයි අපි මුලින්ම phone number එක අහන්නේ. එතෙන් phone number එක දීලා verification process එක උනාට පස්සේ අපේ account එකක් create වෙනවා අපිට බලා ගන්න පුළුවන්. හරි. අපිට මුලින්ම පුළුවන් මෙතන phone number කියන තැන අපිට පේනවා ශ්‍රී ලංකාවේ ජාතික කොටි වෙන විදිහට select කරලා තියෙනවා. මෙතන අපිට select කරලා
අපිට අදාළ රටේ කෝලින් නම්බර් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන එක එක රටවල් වල මේ විදිහට අපිට කෝලින් නම්බර් එක බලා ගන්න පුළුවන්. හරි. දැන් මම ශ්‍රී ලංකාවේ කෙනෙක් හින්දා මම ශ්‍රී ලංකාව තෝරගෙන ෆෝන් නම්බර් එකක් දීලා ලොග් වෙන්න බලන්න. හරි විදිහට ශ්‍රී ලංකාව සිලෙක්ට් කරලා සෙන්ඩ් බලා ගන්න පුළුවන්. +994 කියලා මෙතන තියෙනවා. හරි. දැන් මම මෙතන ෆෝන් නම්බර් එක දෙන තැන බිංදුව නැතුව ඒ කියන්නේ 7 ඉඳන් පටන් බිංදුව නැතුව 7 ඉඳන් ඉලක්ක 9ක් දීලා ලොග් වෙලා පෙන්නන්න. ඒකම ෆෝන් නම්බර් එක දීලා මම මෙතන ෆෝන් නම්බර් එක මේ විදිහට දෙනවා. හරි. මම මෙතන දැන් වැඩිපුර ඉලක්කමක් ගහලා තියෙනවා අංක 10ක. හරි අපි දැන් බලමු මේ ඉලක්ක මේ නම්බර් එක දීලා send verification code දුන්නට පස්සේ මේකෙන් අපිට log වෙන්න දෙනවද කියලා. හරි. දැන් අපිට log වෙන්න දෙන්නේ නැහැ. ඒ කට්ටිය කියනවා මේක ශ්‍රී ලංකාවේ නම්බර් එකක් නෙමෙයි කියලා. හරි. දැන් මම දැන් හරි නම්බර් එක දීලා මෙතන send verification code කියන එක ක්ලික් කරනවා. හරි. මෙතන ටික වෙලාවක් යනවා. මොකද අපේ verification code එක API එක call කරලා code එක generate කරලා මෙහෙම අපේ Let's Talk app එක හරහා විදිහට අපිට message එකක් එනවා බලා ගන්න පුළුවන්. හරිද? මේ විදිහට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට verification code එකක් අපි generate කරලා ගෙන්නගෙන තියෙනවා. හරි. ඒක දෙන්න copy කරගෙන මෙන්න මෙතන තියෙනවා. දැන් වෙන 78යි 45යි 04. ඉතින් බලමු 78යි 45යි 04. හරි. මෙන්න මේ කෝඩ් එක ගහලා අපි මේක verify code කියන මේ බටන් එක ක්ලික් කරලා බලමු දැන් මොකද වෙන්නේ කියලා. හරි. මේ විදිහට ඔකට බලා ගන්න පුළුවන් අපේ account එක සාර්ථකව මේ විදිහට create වුණා. හරි. දැන් අපි මුලින්ම ආවේ අපේ application එකේ home page එකට. වරින් home page එකේ බලා ගන්න පුළුවන් දැන් no conversation yet කියලා කියනවා. මොකද අපි තාම කිසිම කෙනෙක් අපි add කරගෙන නැහැ. අපිට මෙතන දාලා මුලින් බලා ගන්න පුළුවන් chat screen එක තියෙනවා. ඊට පස්සේ status screen එක තියෙනවා. ඊට පස්සේ profile screen එක තියෙනවා. මෙන්න මෙතනදී අපේ profile එක පෙන්නනවා. අපි join date එක අපේ phone number එක verify වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ name එක about එක ඊට පස්සේ setting එක විතර බලා ගන්න පුළුවන්. එතනත් මෙතන log out එක තියෙනවා. හරි. දැන් අපි බලමු මගේ මේ application එක light mode එකේදී කොහොමද පේන්නේ කියලා. ඒකට මම දැන් light mode එක open කරගන්නවා. හරි. මේ කියන්නේ application එක කොහොමද light mode එකේදී අපිට පේන්නේ කියලා මේ විදිහට අපිට එහෙම බලා ගන්න පුළුවන්. හරි. දැන් මම මුලින්ම conversation එක පටන් ගන්න contact number එකක් add කරගන්නවා. ඒකට මම මුලින්ම මෙතන මෙන්න මේ බටන් එක ක්ලික් කරනවා. හරි. ඊට පස්සේ මෙතන contact list එකට අපේනවා. මෙතන අපේ දැන් කවුරුම නැති හින්දා අපිට මෙතන පුළුවන් add contact කියන බටන් එක දීලා අලුතෙන් contact number දීලා එකිනෙක register කරගන්න. හරි. දැන් මගේ යාළුවෙක් ඉන්නවා මම යාගේ නම්බර් එක දෙනවා. අත්මන් මොනවද දීලා මම ෆෝන් නම්බර් එක දෙනවා. හරි. ෆෝන් නම්බර දීලා දැන් contact එක දෙනවා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් successful විදිහට මේ නම තියෙන එක්කෙනාව අපේ save වුණා. ඊට මෙතන message button එක ගිහින් යාත් එක්ක message එකක් උනත් start කරන්න පුළුවන්. හරි මම දැනට මෙයාට hi කියලා මෙතන message එකක් දාලා තියන්නම්. හරි. ඊට පස්සේ අපි තව user කෙනෙක් add කරගන්න පුළුවන්ද කියලා බලමු. කරන්න. මෙතන කරනවා. හරි. ඉතින් හරි දීලා මම මෙතන අපේ database එකේ නැති user කෙනෙක්ගේ number එකක් දීලා බලමු. එතකොට හරි අපි database එකේ නැති user කෙනෙක් number එකක් දීලා මම මෙතන මෙහෙර දීලා එන්න save contact වෙනවා. හරි. දැන් පෙන්නනවා මේකේ number එකක් මේ අපේ chat application එකේ register වෙලා නැහැ කියලා. හරි. අපි register වෙලා ඉන්න number එකකින් දීලා register වෙන එක විතර බලමු. මේකේ application එක register වෙලා නැත්නම් ඒ කට්ටියම save කරගන්න දෙන්නේ නැහැ. හරි. දැන් මේ register වෙලා ඉන්න කෙනෙක්ගේ number එකක් අපි මෙතන දාලා අපි බලමු එයාව අපිට register කරගන්න දෙනවද කියලා. හරි. මම මේක number දීලා දැන් බලමු save contact උබලා එයාව save කරගන්න දෙනවද කියලා. හරි මොකක් හරි කියනකොට හරි අපි මේ නම්බරේ අපෝ දීලා save contact කියලා බලමු. හරි. එයා කියනවා මේ නම්බරේ තියෙන user මේ application එකේ register නැහැ කියලා. හරි අපි එහෙනම් වෙන නම්බරයක් දීලා බලමු. හරි. අපි මේ නම්බර් එක දීලා බලමු. එයා මේ තියෙන register කරනද කියලා. හරි. අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ user register වුණා. හරි. මෙතනදී අපිට පුළුවන් ඔකට බලා ගන්න මෙතන search contact කියලා එකක් තියෙනවා. එදින් අපිට පුළුවන් මෙයාගේ name එක දීලා මේ විදිහට
සර්ච් කරගන්න පුළුවන්. ඒ වගේම ෆෝන් නම්බර් එක දීලා අපිට සර්ච් කරගන්න පුළුවන්. දැන් අන්තිමට හිටපු කෙනාගේ නම්බර් එකේදී 80 අපි 80 දීලා බලමු. හරි මේ විදිහට අපිට අපේ කන්ටැක්ට් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මේ විදිහට ඇප්ලිකේෂන් එක ගන්න පුළුවන්. ඇප්ලිකේෂන් එකට ගිහිල්ලා මේ විදිහට හාල් කියලා මේ විදිහට chat එක ස්ටාර්ට් කරගන්න පුළුවන්. හරි මේවා chat එක ස්ටාර්ට් කරගත්තා පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි හෝම් ස්ක්‍රීන් එකේ අපි අර ඇඩ් කරගත්ත දෙන්නට අපි හායි කියලා දාපු ඉන්නේ මෙහෙම එන්නේ. මොකද දැන් නැත්තම් ඉතින් නෑ. විතර බලා ගන්න පුළුවන්. හරි මම දැන් හපස් වලට ගිහිල්ලා මේකේ සිස්ටම් මෝඩ් එකේ තියෙන විදා මම ඩාක් මෝඩ් එකට ගිහිල්ලා මෙතන ඉදිරියට කොහොමද වෙන්නේ කියලා අපිට පෙන්වන්න. හරි. අපි මුලින්ම ආවට පස්සේ අපි මෙතනදී අපිට all chat unread මේක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට ස්ටේටස් එකට ගිහිල්ලා ස්ටේටස් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ වෙන ප්‍රොෆයිල් එකට ගිහලා අපේ ප්‍රොෆයිල් එක එඩිට් කරගන්න පුළුවන්. හරි. මම දැන් පෙන්නන්නේ අපේ ප්‍රොෆයිල් එක කොහොමද එඩිට් කරගන්නේ කියලා. ඒකට මුලින් මෙතනට ඇවිල්ලා ඔකට පේනවා මෙන්න මෙතන පොඩි මාක් එකක් තියෙනවා. මේ එඩිට් කරන මාක් එක. අන්න අයිකන් එකට ක්ලික් කරනවා. හරි. මෙතෙන්දී අපිට පුළුවන් අපේ ඉමේජ් එක ඊට පස්සේ ෆෝන් නම්බර් එක අපේ කැමති එකක් මේ විදිහට එඩිට් කරගන්න පුළුවන්. ඒක තමයි මුලින්ම මම මෙතනට දැන් දාන්න යනවා පොඩි ඉමේජ් එකක්. හරි. මම මෙන්න මේ ඉමේජ් එක මේකට අප්ලෝඩ් කරන්න යන්නේ. හරි. මෙතන අප්ලෝඩ් කරලා මෙන්න මෙතන මම save changes කියන එක ක්ලික් කරාට පස්සේ ඔකට බලා ගන්න පුළුවන් මගේ ප්‍රොෆයිල් එක මෙන්න මේ විදිහට අප්ඩේට් වුණා. හරි. ඊට පස්සේ මෙතන අපි එමු. හරි. මෙතන ඔයාලට බලගන්න දැන් ස්ටේටස් දෙකක් පෙන්වනවා. මේ ඇවිල්ලා තියෙන්නේ මම මේ ඇඩ් කරගත්ත යාළුවෝ දෙන්න දාපු ස්ටේටස්. හරි. අපි දැන් බලමු මේ ස්ටේටස් එක කොහොමද වැඩ කරන්නේ කියලා. අපි බලා ගන්න පුළුවන් මේ ස්ටේටස් එක බලලා දින මෙතන රිල් පාටින් ඉන්ඩිකේට් කරනවා මේක බලලා නැහැ නෝ බලපු නැති අලුත් ඒවා කියලා. හරි මම මුලින්ම මෙතන නවීන් තීක්ෂණ කියන කෙනාගේ ස්ටේටස් එක ක්ලික් කරලා අපිට බලා ගන්න පුළුවන්. එයා දාලා තියෙන මොකද කියලා හෙලෝ කියලා ස්ටේටස් එකක් දාලා තියෙනවා. ඒ වගේම තුන් දෙනෙක් බලලා තියෙනවා. එයාට හાર્ට් එකක් දීලා තියෙනවා. ඉතින් හાર્ට් එකක් දැන් විතරයි බලමු. එයාට කමෙන්ට් කරලා තියෙනවා ඔය විදිහට. ඊළඟ කමෙන්ට් කිරීමේ ඔප්ෂන් එක හරි. රවින්ද්‍ර මදුෂාන් කියලා කෙනෙක් කොහොමද කියලා එයාට මෙසේජ් එකක් දාගෙන කෞශල්‍ය විදිහට මම සේව් කරගත්ත එක්කන එයාට හේ කියලා දාන්න. හරි. මම දැන් මෙයාට මොකෝ කරන්නේ කියලා හරි මොකක් හරි මෙසේජ් එකක් දාන්න. හරි. එතන මේ විදිහට මෙසේජ් එකක් දාන්න අපිට බලා ගන්න පුළුවන්. මේ මම දාපු මෙසේජ් එක මෙන්න මේ විදිහට කමෙන්ට් එකකට තියෙනවා. හරි. අපිට මේ විදිහට ස්ටේටස් එක ෆොටෝ ෂෙයා කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට අපිට ස්ටේටස් ලෝඩ් කර බලන්න පුළුවන්. හරි මම ක්ලික් කරලා හරි. මේ ක්ලෝස් කාර්ඩ් පස්සේ අපිට බලා ගන්න පුළුවන්. දැන් ඉන්ඩිකේටර් එක පෙන්නන්නේ නැහැ. මොකද මම මෙයාගේ ස්ටේටස් එක බලපු හින්දා. හරි අපිට මේ විදිහටම ඊළඟ එකනගේ මේ විදිහට බලාගෙන යන්න පුළුවන්. මෙතන මේ ලෝඩ් වෙන ටික වෙලාවක් කියන්නේ එයා දාලා තියෙන ඉමේජ් නිසා අපේ සර්වර් එකෙන් එන ටිකක් වෙලා යන හින්දා මම මේකට ලෝඩින් ඉන්ෆර්මේෂන් එකක් දාලා තියෙනවා. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. හරි. හරි. දැන් අපි බලමු කොහොමද ස්ටේටස් එක අපි ඇඩ් කරන්නේ කියලා. ඒක නම් මුලින්ම මෙතන ස්ටේටස් ඉතින් බලන්න මෙතන මෙන්න මෙතන මයි ස්ටේටස් කෙනෙක් ක්ලික් කරලා ලැබුණා. එතන මේ අයිකන් එක ක්ලික් කරලා අපේ ස්ටේටස් එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. හරි. මෙතනට ආවට පස්සේ ඔප්ෂන් ගොඩක් තියෙනවා. අපිට අපේ කැමරා එක ඕපන් කරලා ස්ටේටස් එකක් දාන්න පුළුවන්. මේ විදිහට අපේ කැමරා එක ඕපන් කරලා මෙහෙම කැමරා එකේ ෆොටෝ එකක් මෙහෙම දාලා අපිට ඔන්න එකක් ස්ටේටස් එකක් විදිහට පබ්ලිෂ් කරන්න පුළුවන්. අපිට දීලා මේක ක්‍රොප් දීලා හරි. එහෙනම් ක්‍රොප් දුන්නාට පස්සේ මෙතන යුව ස්ටේටස් කියලා මේ විදිහට පොඩි කැලලක් එනවා. මෙතන අපිට කැමති එකක් ටයිප් කරලා මේ විදිහට ඒක පොස්ට් කරන්න පුළුවන්. ඒක පොස්ට් කරාට පස්සේ ටික වෙලාවක් ගන්නවා සර්වර් එකට මේක අප්ලෝඩ් වෙන්නේ. ඊට පස්සේ අප්ලෝඩ් වෙලා මෙන්න මේක බලා ගන්න පුළුවන්. මගේ ස්ටේටස් එක මේ විදිහට දාව කියලා පෙන්නනවා. මෙතන ඉමේජ් එකක් ඉඳන් මේක ලෝඩ් වෙන ටිකක් වෙලා යනවා. හරි මම ඒක ඔයාලට පෙන්නන්න. තව මොනවද අපිට අප්ලෝඩ් කරන්න කියලා. හරි අපිට පුළුවන් මෙතන ගැලරි එකට ගිහිල්ලා ගැලරි එකේ තියෙන ඉමේජ් එක මෙතන අප්ලෝඩ් කරන්න අපිට පුළුවන්. හරි අපි දැන් බලමු කොහොමද ටෙක්ස්ට් එකක් ස්ටේටස් එකක් විදිහට අප්ඩේට් කරන්නේ කියලා. ඒකට මම මෙතන ටෙක්ස්ට් ස්ටේටස් කියන එක ක්ලික් කරනවා. ඒ ක්ලික් කරලා පස්සේ what's your mind කියලා මෙතන අපිට බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් මේ විදිහට ක්ලික් කරගන්න. හරි මම මෙන්න මගේ කලර් එකක් දාලා hello කියලා මේ විදිහට ටයිප් කරලා මේක පෝස්ට් කරනවා. හරි ඒ ස්ටේටස් එක අපිට බලා ගන්න පුළුවන්. හරි දැන් මම මෙතන my ස්ටේටස් එක ක්ලික් කරලා පස්සේ මට බලා ගන්න පුළුවන්. මම මෙතන අප්ලෝඩ් කරපු මේ විදිහට ඉමේජ් එක තියෙනවා. ඒක දැන් එක්කෙනෙක් බලලා තියෙනවා. හරි මම මේකට හાર્ට් එකක් දානවා. ඊට පස්සේ මේ තියෙන ඉස්සෙල්ලා අප්ලෝඩ් කරපු අපේ ෆොටෝ එක ඒකත් මේකට ස්ටේටස් දෙකක් දීලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ මම දැන් අප්ලෝඩ් කරපු hello කියන එක. හරි දැන් මම මේකම හපොත් මෙතන තව එකක් අප්ලෝඩ් කරලා දෙන්නවා කටියට. ඉතින් හායි කියලා ඒක මම අප්ලෝඩ් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. ඒකත් මෙන්න විදිහට ලැබිලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි දැන් යමු අපි දැන් යූසර් කෙනෙක් එක්ක chat කරන විදිහ බලන්න. හරි. මේ තියෙන්නේ යූසර්ගේ chat screen එක. ඉතින් දැන් මුලින්ම නලින් කෙනෙක් කෙනාගේ chat එකට ගිහිල්ලා මෙතන hello කියලා මේ විදිහට මෙසේජ් එකක් දානවා. හරි. දැන් මෙතන මෙයා ඔන්ලයින් නැති හින්දා අපිට මේක send මට්ටමේ තියෙන මේක තමයි deliver වෙලා නැහැ.
හරිද? අපිට පුළුවන් මෙතන යට තියෙන මේ emoji icon එක ක්ලික් කරලා emoji ගන්න පුළුවන්. මේක නම් expo emoji තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන අපිට පුළුවන් icon button එක ක්ලික් කරලා මෙන්න මේ තියෙන ඕනම ෆයිල් එකක් අපේ chat එකට දාලා යවන්න. මේකට මේ image එක අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ අපිට ෆොටෝ එකක් මේකට අප්ලෝඩ් කරලා යවන්න පුළුවන්. මේක අප්ලෝඩ් කරලා දාන්න. ඊට තමයි voice එකක් යවන්න කොහොමද ගමන දීලා නැහැ. හරි. මේක load වෙන්න ටික වෙලාවක් යනවා. මොකද මෙතනදී සර්වර් එකේ සේව් වෙලා ඉඳලා හින්දා. හරි. දැන් මම මෙයාට අර වගේම විදිහට අර image එකක් දාලා විදිහට image එක send කරනවා. මම මේ image එකක් දාලා අපිට බලන්න පුළුවන් මෙයාට මේක මොනවද තියෙන්නේ කියලා. හරි. අපිට ඒ වගේම පුළුවන් image එකක් එක text එක විතරන්න මම කටවට කරලා පෙන්නන්න. හරි. මෙන්න මේ විදිහට text එක ගහලා අපිට පුළුවන් ඒක දාලා image එක මේකට create කරලා crop දෙන්න ගම මේ දෙක එකට combine කරලා use කරනවා. හරි. මේ එහෙනම් අපි දැන් වෙන user කෙනෙක්ගෙන් log වෙලා බලමු කොහොමද එයාට එයාගේ account එක වෙන්නේ කියලා. හරි. දැන් මම මුලින්ම setting වල යන log out එක පෙන්නන්න. ඒකට setting වලට ඇවිල්ලා මෙතන log out button එක click කරන්න ඕනේ. ඒක click කරාට පස්සේ මේ විදිහට අපෙන් අහනවා confirmation එකක් log out වෙන්න කියලා. හරි මම කියලා log out click කරලා අපිට බලා ගන්න පුළුවන් අපි නැවතත් log out වෙලා welcome screen එකට ආවා. හරි මම මෙතනදී දැන් අපි start engine list උනේ හරි. මම දැන් මෙතනදී log වෙන්නේ තියෙන account එකට. මම ඉස්සෙල්ලා user එකකින් log වෙන්නේ වෙන user කෙනෙක්ගේ තිබ්බ වෙනම account එකකට මම log වෙලා අපිට පෙන්නන්න. ඒක මෙතන sign in එක click කරනවා. හරි sign in එක click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී welcome back කියලා අපේ screen එක වෙනස් වෙලා තියෙනවා. මේ sign in screen එකේදී අර වගේම අපිට පුළුවන් මෙතන country එකකින් අපේ country select කරගන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාව select කරගෙන ඊට පස්සේ අපිට login වෙන්න ඕන number එක මෙතන අපිට දෙන්න පුළුවන්. හරි දැන් මම ඒ number එක මෙතන දෙනවා. හරි මේ number එක දෙනවා අපිට බලා ගන්න පුළුවන් full number එක මෙන්න මේ විදිහට අපිට display වෙනවා. හරි මම මේක verification code එක ගෙන්න ගන්න මේකට click කරනවා. හරි ඒකට කියන verification code එක කිව්වා කියලා. හරි දැන් ටිකක් වෙලා ඉමු මේක call වෙලා අපේ verification code එක අපිට ලැබෙනවා. verification code එක ඇවිල්ලා තියෙන්නේ මගේ අනිත් phone number එකට. හරි මම දැන් මේ phone number එකේ තියෙන code එක විදිහට ගහලා log out වෙලා login වෙලා පෙන්නන්න. හරි මේ විදිහට verify and sign in කියලා මට දීලා මේ විදිහට මම මගේ කලින් තිබ්බ account එකට මෙන්න login වෙනවා. හරි. දැන් ඔබට බලා ගන්න පුළුවන් ඉස්සෙල්ලා screen එකට වඩා දැන් පොඩ්ඩක් වෙනස් ගතියක් තියෙනවා. මොකද ඉස්සෙල්ලා අපිට online ඉන්න කට්ටිය වෙන්නේ නැහැ. හරි. දැන් ඉතින් අපිට screen එක ගොඩක් කට්ටිය ඉන්න හින්දා online ඉන්නේ කවුද නැත්නම් කවුද කියලා පෙන්නනවා. අපිට දැන් බලා ගන්න කවිෂ්ක අකලංක කවිදු අකලංක කියන එක නා මේ online ඉන්න ඊළඟට නූතන මානවයෙක් කෙනෙක් මේ වෙලාවේ online ඉන්නවා. ඒ වගේම මෙතන අපිට unread කරපු message එක මේක වෙනවා filter කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන search chat එකට ගිහිල්ලා අපිට මේ මොන කෙනෙක්ද නම දීලා search කරගන්න පුළුවන්. ඉදිරි ඉෂාර ඊට පස්සේ පිටින් වෙන්න පුළුවන්. හරි sign in එක සහ ඒ විදිහට අපිට search කරගන්න පුළුවන්. හරි. අපි දැන් කාගේ message කරනවා. හරි. අපි දැන් මුලින්ම අපි ඉස්සෙල්ලා මුලින්ම දැන් අපි register වෙච්ච ඉෂාරගේ account එක ගිහින් බලමු මේක කොහොමද අපිට පෙන්වන්නේ කියලා. හරි. මේ ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඉෂාර මටයක image එක මෙන්න මේ විදිහට අපිට load වෙලා පේනවා. ඉතින් දානවා කොහොමද කියලා යාට message එක. හරි මෙන්න මේ විදිහට ඔබට බලන්න chat එක මේකට යනවා. පිළිගන්න මේ බලා ගන්න පුළුවන් යා කොච්චර වෙලා මේ ඔන්ලයින් හිටියද කියලා. යා දැන් විනාඩි 3කට කලින් තමයි ඉඳලා තියෙන්නේ. හරි ඊට පස්සේ ඔබට බලන්න unread කියන එක read කරපු හින්දා ඒක දැන් change වෙලා තියෙනවා. හරි මම දැන් අකලංක ගේ chat එකට ගිහින් මේ ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් එයාගේ මේ විදිහට මම ආවට පස්සේ මේ මේක load වෙලා මේ විදිහට. හරි ඉතින් බලමු පරණ chat එකක් කොහොමද යන්නේ. හරි මේ තියෙන පරණ chat එක. ඉතින් ඔයාලට බලන්න මේ නිල් පාට වෙලා තියෙන්නේ මේ user මගේ message කියපු නිසා. හරිද? ඒ නිල් පාට වෙලා තියෙන්නේ මේ message කියපු නිසා. දැන් මෙයා තාම මගේ message කියවලා නැති හින්දා තමයි මෙහෙම පේන්න තියෙන්නේ. ඊට කවුරුද අපි මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි status එකට ගියාම මේක එක හරියට අපිට දැන් බලන්න අපි ඉස්සෙල්ලා අප්ලෝඩ් කරපු status ටික දැන් friend කෙනෙක් ඉඳලා අපිට දැන් මෙතන බලා ගන්න පුළුවන්. මේ විදිහට බලන්න පුළුවන් අපිට බලලා මේ විදිහට අකට එකක් දාලා ඉතින් අපිට කොමෙන්ට් පාරක් මෙහෙම දාන්න පුළුවන්. ඒ විදිහට
අපි කමෙන්ට් එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. මේ විදිහට තමයි එයාගේ ස්ටේටස් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඔයාලා බලා ගන්න පුළුවන් දැන් ඒක ඉස්සෙල්ලා විදිහට මේ විදිහට අප්ඩේට් වෙනවා. මේ විදිහට අපේ යූසර් account එකට අපි ඉස්සෙල්ලා වලින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන setting එකට ආවට පස්සේ අපිට මෙතනදී අපි ඇප්ලිකේෂන් එක dark mode ද light mode එක අපිට තියෙන එක පුළුවන්. නැත්නම් සිස්ටම් එකේ මේ විදිහට තියෙන විදිහට තියෙන කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට screen loading screen එක on වෙනවද නැද්ද කියලා තීරණය කරන්න. ඊට පස්සේ මෙතන පුළුවන් අපේ profile එකට අහපව යන්න. ඊට පස්සේ මෙතන logout button එක ක්ලික් කරලා අපිට පුළුවන් අහපව user කෙනෙක්ගේ logout වෙන්න. මේ අපි ඒ වගේම අපිට මෙතන පුළුවන් මේ විදිහට screen එකට යන්න. ඒ වගේම මෙතන button එක logout ක්ලික් කරලා logout වෙන්න. හරි. අපි ඊළඟට බලමු මම මේ develop කරපු application එකේ code එක කොහොමද තියෙන්නේ කියලා. අපිට මෙන්න මේ විදිහට අහම බලා ගන්න පුළුවන් මේ පැත්තේ මම ඔය විදිහට මේක develop කරගෙන තියෙන කියලා. මෙතන මම native view පාවිච්චි කරලා තියෙනවා CS මේක ලස්සන කරගන්න hard code කරන්න මම hard code කරන්න නැතුව මම native view පාවිච්චි කරලා තියෙනවා මේක design වලට. ඊට පස්සේ මම මෙතන util එකක් හදාගෙන තියෙනවා. ඒකෙදි මම මගේ application එකට අවශ්‍ය කරන date time වෙන වෙන මේ විදිහට හදාගෙන ඒක util එකෙන් මම පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මම මෙතන validation වලට මේ විදිහට වෙනම validation message එන්න ඒ විදිහට develop කරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් team එක ඇතුලේ තියෙනවා අපේ dark mode light mode ඒ theme provider. ඊට පස්සේ මේ shortcut එක ඇතුලේ ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ web එකත් එක්ක connect අපේ server එකත් එක්ක connect වෙන ඒ socket එක කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ඒකට අදාළ code එක. හරි. ඊට පස්සේ මෙතනට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ screen වලට අදාළ සියලුම design ටික ඒ මෙතන තියෙනවා. ඒ වගේම මම මේවත් එක්ක communicate කරන්න මේ විදිහට අපිට බලන්න hook හදාගෙන තියෙනවා. මේ use chat list කියන්නේ මම chat list එක ගන්න develop කරපු hook එක. ඊට පස්සේ මේ send මේ use send chat list කියන එකේ මම chat එක send කරන්න හදපු මේ විදිහට හදපු hook එකක් තියෙනවා. ඊට පස්සේ මම මෙතන new contact වලට hook එකක් හදාගෙන තියෙනවා. අපේ message chat වල hook එකක්. ඒ වගේම status එකක් ගන්න මම මේ විදිහට hook කිහිපයක් මේ විදිහට හදාගෙන තියෙනවා. ඒ වගේම අපේ application එක server එකත් එක්ක ඒ කියන්නේ log වුණාට පස්සේ server එකත් එක්ක connection එක හැදෙන්න එක තියාගන්න මම ping pong කියන මේ විදිහට use web socket ping කියලා ping pong mechanism එක හදාගන්න hook එකක් පාවිච්චි කරලා තියෙනවා. හරි. ඒ වගේම මම මෙතන interface එක වෙනම හදාගෙන ඉඳලා මම මේ විදිහට interface වෙනම මේ විදිහට තියාගෙන තියෙනවා. මේ විදිහට මම එක එක classes වලට හදාගෙන interfaces මේ විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ component වලට ආවට පස්සේ අපේ verification වලදී user auth provider කියලා එකක් මම හදාගන්න තියෙනවා. ඊට පස්සේ අපි දැක්ක ඉස්සෙල්ලා අපි splashing screen එකේදී අපි මතකයි බබල් වගේක් ආවා. මෙතන පේන්නේ ඒක. හරි මම මෙතන බබල් වගේ හදාගෙන තියෙන එකක් මේ වගේ බබල් shape කියන component එකක් මේ විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන අපේ user අනිත් register වෙනකන් යාගේ data store කරගන්න මම මෙතන user context කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ මම මෙතන API තුනක් හදාගෙන තියෙනවා. පළවෙනි API එකේදී user ගේ login එක තමයි මම මෙතනදී API කරලා තියෙන්නේ. ඊට පස්සේ user service එකේදී profile update එක ඊට පස්සේ අලුතෙන් profile එකක් create කරන එක මෙන්න මේ user service කියන API එකෙන් තමයි මම කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් verification service කියන එකෙන් තමයි මම user ගේ mobile එක අපේ database එකට දාලා verification කටයුතු කරගෙන තියෙන්නේ. ඉතින් බලා ගන්න පුළුවන්. හරි. අපි දැන් එන යමු අපේ backend එකට. ඉතින් මම විදිහට මේ බිල් ඕපන් කරගන්න. මේ backend එකට ආවට පස්සේ අපිට මෙන්න මේ විදිහට මේ project එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මෙතනදී මම control package එකක් හදාගෙන තියෙනවා. ඒ වගේම DTO package එකක් හදාගෙන තියෙනවා. ඒ වගේම entity package එකක් හදාගෙන තියෙනවා. ඒ වගේම service package එකක්, socket package එකක්, යොමු utility package එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන socket එකට අදාළ socket endpoint එක මෙන්න මෙතන connect කරලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන service එක බලා ගන්න පුළුවන්. මෙතන මම හදපු document ටික අපව ගන්න මම මෙතන document service කියලා හදාගත්තා. ඒක profile එකේ image එක ගන්න profile image කියලා කරලා තියෙනවා. ඊට පස්සේ මේ verification එකේ code එක ගෙන්න ගන්න මම මේ විදිහට අපේ API එකත් එක්ක communicate කරගන්න මෙතන send code කියලා වෙනම එකක් mechanism එකක් හදලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන මගේ secret API එක. ඒ වගේම මේ එක අපිට බලා ගන්න පුළුවන්. මම මෙන්න මේ verification code එක ගෙන්න ගන්න use කරේ මෙන්න මේ site එක. මෙන්න මේකෙන් අපිට අපේ mobile number දීලා අපිට අදාළ verification code එක SMS එකක් කරා ගෙන්න ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ විදිහට අපිට බලන්න මගේ database එකට අදාළ entity class ටික මේ විදිහට. ඊට පස්සේ මම මෙතන status message type එක status ටික තියාගත්ත ඊළඟ එකක් විදිහට ඊට පස්සේ communication වලදී මට අවශ්‍ය වෙච්ච DTO ටික මේ විදිහට දාන්න තියෙනවා. chat summary DTO එක ඊට පස්සේ DTO එකක් හදාගෙන ඉන්නවා. single DTO එක status DTO එක status view කරපු කට්ටිය DTO එකක් හදාගෙන අපි DTO එකක් නෙමෙයි DTO එක එක වැඩ වලට පුළුවන් වෙනවා. ඒ අවශ්‍ය කරන දේවල් වලට තමයි DTO එක කස්ටමයිස් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන මම console වල servlet හදාගෙන file upload servlet එකක් mobile verification
සර්වර් එකට මේ විදිහට හදාන්න තියෙනවා. ඊට ප්‍රොෆයිල් අප්ඩේට් මේ විදිහට මම එක එක වැඩවලට අදාළ වෙන විදිහට කන්ට්‍රෝලර් හදලා තියෙනවා සර්වර් එකට ඉන්නට. හරි. මෙන්න මේ විදිහට තමයි මම මගේ chat application එක develop කරේ. මේ විදිහට බලන් ඉන්නකොට අපිට බොහොම ස්තුතියි. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.